ඔයා කියන්නේ අර විදිහට මම දන්නේ. අප 10 වසර ගණිත පෙළ පොතේ වර්ග මූලය යන පාඩම අද සාකච්ඡා කරමු. මෙහිදී මා බලාපොරොත්තු වෙන්නේ වර්ග මූලය සාධාරණ ක්‍රමයට සෙවීම පිළිබඳව ඔබව දැනුවත් කිරීම. අප නිදසුනක් ලෙස 1024 වර්ග මූලය සාධාරණ ක්‍රමයට සොයන ආකාරය සාකච්ඡා කරමු. පළමුව 1024 දකුණු පස සිට ජෝඩු නැත්නම් දෙකෙන් දෙකට වෙන් කර ගනිමු. එවිට 10යි 30 තැනක් 24 ලෙස ලිවිය හැක. දැන් මේක දීර්ඝ විදියට බෙදීමක් ලෙස ලියලා අපි මෙතනටයි සංඛ්‍යා දෙකක් යොදනවා. එම සංඛ්‍යා දෙක ගුණ කරාම 10ට 10 හෝ 10ට අඩු අගයක් ලැබෙන්න ඕනේ. මෙතන එක දැම්මොත් එක් වරක් එක 1යි. හරියන්නේ නැහනේ. දෙවරක් දෙක 4යි. තුන් වරක් 3 9යි. හතර වරක් 4 16යි. 16 බෑනේ. එහෙනම් මෙතන දාන්න වෙන්නේ 3. මෙතනටත් 3. දැන් මේ දෙක වැඩි කරාම 3 වරක් 3 9යි. ඊටපසු 10න් 9ක් අඩු කරමු. අඩු කරාම 1යි. දැන් මේ උඩ ලියපු අගය මේ 3 කියන සංඛ්‍යාව වැඩි කරමු දෙකෙන්. දෙකෙන් වැඩි කරලා මෙතන ලියන්න. 3 වරක් 2 6යි. දැන් කරන්න ඕනේ මෙතනටයි සංඛ්‍යා දෙකක් යොදන්න ඕනේ සමාන සංඛ්‍යා දෙකක්. ඒ සංඛ්‍යා දෙකේ ගුණිතය මෙතන මේ සංඛ්‍යා දෙකත් මෙතනට ගේන්න ඕනේ 24. ඒතර 124 වෙන්න ඕනේ. අපි උදාහරණයක් ඇරෙන්න මෙතනට 1 දැම්මොත් 61 ඒවා එකක්. 61මනේ. 1024 වෙන්නේ නැහනේ. අපි බලමු 62 ඒවා නම් කීයද? දෙකක්. දෙවරක් 2 4යි, දෙවරක් 6 12යි. 124 එනවනේ. එහෙනම් මෙතනටත් අපි 2 දානවා. මෙතනටත් 2 දානවා. දැන් 62 දෙකෙන් ගුණ කළාම 124යි අඩු කරාම බිඳුව ලැබෙනවා. එවිට 1024 වර්ග මූලය 32යි කියලා අපිට ලැබෙනවා. මේ ආකාරයට ඕනෑම දශම සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාවක වර්ග මූලය සෙවියයි.